හරි අපි පස්වෙනි ගාන ඩිස්කස් කරමු. ඒකේ කියන්නේ if the 10th term of an AP is 21 and sum of its first 10 terms it is 120 find its ninth term කියලා. එතකොට අපිට මේකේ data දෙකක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි 10th term of an AP is 21 and කියන එකයි sum of its first 10 terms is 120 කියන එකයි. එතකොට මෙතන අපි සාමාන්‍ය ගානක data දෙකක් දෙනවා. එතකොට අපිට කැමති ෆෝමියුලා කැමති කියන්නේ හරියටම දාන්න ඕන ෆෝමියුලා එක දාලා අපිට දැන් මේකේ n term එකනේ හොයන්න කියන්නේ අපිට n term එක හොයන්න a කියන එකයි d කියන එකයි හෙව්වනම් හරි. ඒ කියන්නේ පළමු පදය first term එක and d කියන්නේ common difference එක. එතකොට මේක තමයි පළවෙනි ෆෝමියුලා එක a සමාන a ධන n සමාන a ධන n ඍණ එක වාරයක් n ඍණ එක වාරයක් d n එහෙම නැත්නම් n ඍණ එක ගුණ කිරීම d. එතකොට අපිට දීලා තියෙනවානේ 10 වෙනි පදය 21 ඒ කියන්නේ 10th term එක 21 කියලා. එතකොට අපි දන්නවා අර අපේ පළවෙනි ෆෝමියුලා එක දැම්මහම t10 කියන එක 10යිනේ. t10 සමාන වෙනවා a ධන n ඍණ එක වාරයක් d කියන එක. එතකොට t10 equal 21 and a කියන එක අපි දන්නේ නැහැ තාම. ඒක තමයි අපි හොයන්නේ. ඊට පස්සේ මෙතන n කියන එක අපි 10යි කියලා දන්නවා. 10 අඩු කිරීම 1 d කියන එකත් අපි දන්නේ නැහැ. එතකොට 21 equal to a plus 9d. අපි මේක පළවෙනි ඉක්වේෂන් එක විදිහට තියාගන්නවා. ඊට පස්සේ අපිට මේ පළවෙනි data එකෙන් එක ඉක්වේෂන් එකක් හදාගත්තා. ඒත් අපි දන්නේ නැති දෙකක් තියෙනවා. a කියන එකයි d කියන එකයි දෙකක් දන්නේ නැහැ. ඒ කියන්නේ දන්නේ නැති දේවල් දෙකක් හොයන්න නම් අපිට ඉක්වේෂන් අනිවාර්යෙන් දෙකක්වත් තියෙනවා අඩුම ගන්න. ඊට පස්සේ අපිට ඊළඟ තියෙන data දීලා තියෙන එකෙන් අපි මොනවා හරි වැඩක් ගන්න බෑ. වැඩ ගන්න කියන්නේ ඒකෙන් තමයි ඊළඟ එක හොයන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන්නේ සම් එකක්නේ. සම් එකක් නම් අපි දන්නවා අනිවාර්යෙන් SN ෆෝමියුලා එක තමයි දාන්න ඕන. එතකොට අපි SN ෆෝමියුලා එක මෙතන ලියලා තියෙනවා SN සමානයි n බෙදීම 2 ගුණ කිරීම 2යි a ධන n ඍණ 1 වාරයක් d කියලා. මේකේ පොඩි සමානකමක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේකේ ඉස්සරහට 2 දාලා තමයි මේ ෆරහන ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ n බෙදීම 2ක් තියෙනවා. පොඩ්ඩක් අර මතක තියාගන්න ලේසි හරියට බැලුවොත් පොඩි සමානකමක් තියෙනවා. ඊට පස්සේ n කියන්නේ 120යි. ඊට පස්සේ n කියන එක 10යි. 10 බෙදීම 2 ආයෙ මෙතන 2යි a කියන එක අපි දන්නේ නැහැ. ඒක තමයි අපි හොයන්නේ. ඊට පස්සේ මෙතන n කියන එක 10යි. 10 අඩු කිරීම 1 d කියන එකත් අපි දන්නේ නැහැ. ඊට පස්සේ 120 සමානයි 10 බෙදීම 2 5යි. ආයෙ 2 ගුණ කිරීම a කියන්නේ 2යි a. මෙතන 10 අඩු කිරීම 1 9යි 9යි d. 120 බෙදීම 5 මේ 5 මේ පැත්තට ගුණ කිරීමක් විදිහට තියෙන 5 මේ පැත්තට ගෙනිච්චාම බෙදීමක් වෙනවා 120 divided by 5 it's equal to 2a plus 9d. එතකොට මෙතන 120 5න් බෙදුනහම 24යි ආයේ 2යි a plus 9d. එතකොට අපිට දැන් අපි දන්නේ නැති දෙකක් තියෙනවා. a කියන එකයි d කියන එකයි දන්නේ නැහැ. හැබැයි අපිට ඉක්වේෂන් දෙකක් දැන් අපි හදාගෙන තියෙනවා. එතකොට අපිට පුළුවන් a කියන එකයි d කියන එකයි ඒ දෙකේ වැලියු දෙක හොයාගන්න. මෙතන අපිට බැලුවහම පේනවා මෙතනත් 9d තියෙනවා මෙතනත් 9d තියෙනවා. එතකොට අපි මේ දෙවෙනි එකෙන් දෙවෙනි ඉක්වේෂන් එකෙන් පළවෙනි ඉක්වේෂන් එක අඩු කරාම හරි නැත්නම් පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරාම හරි අපිට කැමති මේක අපි අර පොඩක් ප්‍රැක්ටිස් එක තියෙනවා නම් දන්නා මෙතන 24න් 21ක් ගියාම අපිට ධන උත්තරයක් නෙන්නේ. ඒ කියන්නේ ප්ලස් උත්තරයක්. ඒක එතකොට පොඩ්ඩක් ලේසි අර පැටලෙන්නේ නැහැ. එතකොට අපි දෙකෙන් එක අඩු කරාම 24න් 21ක් ගියාම මේ පැත්ත ලියනවා. ඊට පස්සේ ඒක ඉක්වල් වෙනවා
2යි a plus 9d කියන එකෙන් අඩු වෙන්න ඕන a plus 9d කියන එක. එතකොට එතන 25 වලින් 24 වලින් 21 අඩු වුනහම 3 2යි a වලින් a අඩු වුනහම a ආය 9d වලින් 9d අඩු වුනහම අපි ඒක දැනගෙනමනේ ගත්තේ 9d වලින් 9d අයින් වෙන්න ඕන නිසා තමයි අපි එහෙම කරේ. එතකොට d උත්තර මෙතන d කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. d මේ 9d ට 9d කැපිලා යනවනේ. එතකොට මෙතන ඉතුරු වෙන්නේ a කියන එක විතරයි. a equal වෙනවා 3ට. ඒ කියන්නේ a සමානයි 3යි. එතකොට අපිට දැන් අපි එකක් හොයාගත්ත a සමානයි 3යි කියලා අපිට තව එකයි හොයන්න තියෙන්නේ d කියන එක විතරයි. අපි මේ පළවෙනි ඉක්වේෂන් එක හරි දෙවෙනි ඉක්වේෂන් එක හරි අරගෙන 21 අපි වලන එක අරන් තියෙන්නේ මෙතන 21 සමානයි අපි දැන් a කියන එක දන්නවා මෙතන a කියන එක දන්නවා 3යි කියලා. මෙතන 3යි ඒක සමාන plus 9b කියන එක. ඊට පස්සේ මෙතන 21න් මෙතන මේ පැත්තේ එකතු කිරීම 3 මේ පැත්තට ගෙනිච්චාම අඩු කිරීම 3ක් වෙනවා 18යි. ඊට පස්සේ මෙතන ගුණ කිරීම 9ක් නේ තියෙන්නේ 9 ගුණ කිරීම d කියන එක මෙතන 9d කියලා තියෙනවා. මෙතන 9 එහා පැත්තට ගෙනිච්චාම 18 බෙදීම 9 equal වෙනවා 2 d ට. ඊට පස්සේ d සමානයි 2 කියලා උත්තරයක් එනවා අපිට. අපිට දැන් මේ a කියන එකක් දාන්නවා d කියන එකක් දානවා අපිට දැන් ඕන ඉන්නන පදේ හරිය ඕන පදයක් ගන්න පුළුවන්. ඒක තමයි කියලා තියෙන එක.